විනාඩි 2-3කින් වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් අතුරුපසක් තමයි මම ඕගොල්ලන්ට අද කියලා දෙන්නේ. මේකට මම ඕනම යෝගට් එකක් ගන්න පුළුවන්. මම යෝගට් කප් එකක් ගත්තා. එක්කෙනෙකුට සෑහෙන්න මේ හදන්නේ. ඒක නිසා ඊට පස්සේ ආනමාළු කෙසරි ගෙඩියක් පොඩියට මේ වගේ කපලා ඒකට එකතු කරගත්තා. ඊට පස්සේ ගොරකයි ඕගොල්ලෝ අහලා තියෙනවද මීපැණි ගොරකයි කවලම් වෙච්ච මීපැණි එකක් තියෙනවනේ. ඉතින් අන්නේ ඒ පේස්ට් ඒ මීපැණි එකෙන් මම තේ හැන්දක් වගේ තමයි එකතු කරගත්තේ. මොකද මං ගාව අර මීපැණි විතරක් අද තිබුණේ නැහැ. ඒක නිසා තමයි එහෙම කරේ. ඊට පස්සේ වැනිලා බිංදු 2-3ක් එකතු කරගත්තා. මේකට සුවඳ රස තව වැඩි වෙන්න. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ මම මේකට අර පෙනුම එන්න තව ලස්සන වෙන්න රසවත් වෙන්න මම එකතු කරගත්තා වියලි මිදි කීපයක්. ඒක නම් ඉතින් ඕගොල්ලෝ කැමති විදියකට එකතු කරගන්න පුළුවන්. මේකට කජු හරි රට කජු හරි එකතු කරගන්නවා නම් ඒත් හොඳයි. හැබැයි මේ හැම එකම ප්‍රමාණ වලින් මම මේ කිව්ව විදියට එකතු කරගන්න එක්කෙනෙකුට නම් ගොඩක් දෙනෙකුට හදනවා නම් ඉතින් මේක තව වැඩි වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙකුට මීට වඩා ගොඩක් දේවල් දාලා හැදුවොත් මං හිතන්නේ කැලරි ප්‍රමාණය සීනි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා කොයි දේත් ඕනට වඩා ඕනේ නැහැ කියනෝනේ. ඒක නිසා මේක හරි රසවත් ගුණවත් පෝෂණ කෑමක්. මේ කියන විදිහට හැදුවොත් ඉතින් හොඳයි. ඒක නිසා හදලා බලන්න හරිම රසවත් අතුරුපසක්.